බිල්ඩින් ස්කූල් එකේ මැනේජින් ඩිරෙක්ට් මැනේජර් කතා කරන්නේ. ඇත්තටම ඔබතුමාලා මේ අවස්ථාව ලබා දීමෙන් මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අපිට අද රටාවේ හැටියට ළමයින්ට මේ විභාගේ සහතිකයක් මත විතරක් ඉදිරිපත් වෙලා තමන්ගේ ජීවනෝපාය කරගන්න අමාරුයි. ඒගොල්ලන්ට පළපුරුද්දක් තියෙනවා. යම්කිසි රැකියාවක් කරගෙන ගියාම පළපුරුද්දක් තියෙනවා. අධ්‍යාපන සුසුකම් අවශ්‍යයි. නමුත් ඒ අදාළ වෘත්තියට අදාළ රැකියාවක් කරනවා නම් මොනවා හරි පළපුරුද්දක් මත තමයි ඒක සාර්ථකත්වය රඳා පවතින්නේ. අපේ ගොඩක් ආයතන ගත්තාම අපි උගන්වනවා. නමුත් ප්‍රැක්ටිකලි ඒක කොහොමද ඇප්ලයි වෙන්නේ කියන එක කියවෙන්නේ නැහැ. තාක්ෂණික විද්‍යාලයක් ගත්තොත් එහෙම බොහෝ දුරට ඒගොල්ලව යොමු කරනවා මේ ප්‍රැක්ටිකල් සයිඩ් එකට. 75ක් විතර වගේ ප්‍රැක්ටිකල්. ආයතනයක අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් පැත්තට යොමු කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කැරියර් එක ඩිවෙලොප් කරගන්න පුළුවන් කියන එක මගේ අදහස. දැන් ලංකාවේ ගොඩක් නොමිලේ අධ්‍යාපනය කරන ආයතනයකුයි ප්‍රයිවට් අධ්‍යාපනය කරන ආයතනයක ළමයි ගත්තාම පොඩ්ඩක් හරි මුදලක් මොනවා හරි ක්‍රමයකට මං කියන්නේ අපිත් ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය තමයි. මොනවා හරි ක්‍රමයකට ඒගොල්ලන්ගෙන් අය කිරීමක් කරගෙන ඉස්කෝලේ ප්‍රවර්ධනයට හරි කරනවා නම් එතකොට ඒගොල්ලෝ දන්නවා මම මේ සල්ලි විදන් කරලා කරන්නේ මට මේ මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. නැත්තම් අර ඒ ප්‍රයිවට් ස්කූල් එක බැලුවොත් මේගොල්ලන් විදන් කරන නිසා ළමයි උනන්දුවක් ගන්න ඉගෙන ගන්න. මේ පැත්තත් මට මෙතෙන්දි කියන්න. Thank you.